ඔයාගේ ලග්නය ධනු නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මොකද සිකුරු දෙන් කන්‍යා රාශියට මාරු වෙනවා. මේ මාරුවත් එක්ක ඔයාගේ රැකියාව, වෘත්තීය ජීවිතය, සමාජයේ පිළිගැනීම සහ ඉදිරි ගමන ගැන වැදගත් වෙනස්කම් දෙනෙන්න පුළුවන්. හැබැයි මේ වෙනස්කම් හැමෝටම එක විදිහට වෙන්නේ නැහැ. ඔයා මේ දවස්වල රැකියාවේ වෙනසක්, උසස් වීමක්, අලුත් වගකීමක් නැත්නම් තමන්ගේ නම තවත් ඉහළට ගෙනියන්න උත්සාහ කරනවද? එහෙමනම් මේ සිකුරු මාරුව ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. මොකද මේ කාලේ සමහර අවස්ථා ඔයාගේ ඉදිරි ගමනට හොඳ දොරටු ඇරලා දෙන්න පුළුවන්. ඒ වගේම සමහර තීරණ ඉක්මනින් ගන්නවට වඩා සැලකිල්ලෙන් ගත්තොත් වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ධනු ලග්නයක් විදිහට ඔයාට මේ සිකුරු මාරුවෙන් ඇත්තටම මොන වගේ බලපෑමක් ලැබෙන්න පුරවන්ද කියලා අද අපි එකිනෙක බලමු. ඉතින් ධනු ලග්නයක් විදිහට ඔයාට මේ සිකුරු මාරුවේ බලපෑම කොහොමද කියලා දැන් එකිනෙක බලමු. මුලින්ම වැදගත් දෙයක් තේරුම් ගන්න ඕන. මේ වීඩියෝ එකේ විග්‍රහය කරන්නේ වෛදික ජ්‍යොතිෂයේ පදනම් කරගෙන. බෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය සහ ඵලදීපිකාව වගේ සම්භාව්‍ය ග්‍රන්ථවල සඳහන් මූලධර්මානුව තමයි මේ කරුණු පැහැදිලි කරන්නේ. හැබැයි මේ කියන දේවල් බලන්නේ ධනු ලග්නය පදනම් කරගෙන. ඒ නිසා ඔයාගේ චන්ද්‍ර රාශිය, දශා භුක්ති, නවාංශය වගේම මුළු ජන්ම කේන්ද්‍රය අනුව අවසාන ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන තියෙන වැදගත්ම කාරණාව තමයි ධනු ලග්නයට සිකුරු කියන්නේ 6 වෙනි සහ 11 වෙනි භාවවල අධිපතියා. ඒ කියන්නේ රැකියාව, සේවය, ණය, තරංගකාරීත්වය, ලැබීම්, ආදායම්, මිතුරන් සහ දිගුකාලීන බලාපොරොත්තු වගේ ජීවිතේ වැදගත් අංශ ගණනාවක් සිකුරු නියෝජනය කරනවා. දැන් ඒ සිකුරු ඇවිත් තියෙන්නේ කන්‍යා රාශියට, එහෙමත් නැත්නම් ඔයාගේ 10 වෙනි භාවයට. වෛදික ජ්‍යොතිෂයේ 10 වෙනි භාවය කියන්නේ රැකියාව, වෘත්තීය ජීවිතය, සමාජයේ පිළිගැනීම, වගකීම් සහ කර්මස්ථානය ගැන කියන ඊටා වැදගත් භාවයක්. ඒත් මෙතන තවත් වැදගත් තාක්ෂණික කාරණයක් තියෙනවා. සිකුරු කන්‍යා රාශියේ නීච වෙනවා. ඉතින් ලැබීම් සහ රැකියාවට සම්බන්ධ සිකුරු නීච වෙලා කර්මස්ථානයට පැමිණීමෙන් ඇත්තටම මොන වගේ ප්‍රතිඵල ඇති වෙයිද? මේ කාලේ රැකියාවේ අලුත් වගකීම් ලැබෙයිද? නැත්නම් ප්‍රතිඵල ලැබෙන්න කලින් වැඩිපුර කැපවීමක් කරන්න වෙයිද? ඒ වගේම මේ මාරුව තුල ගොඩක් අය නොදකින වැදගත් අවස්ථාවකුත් සැඟවිලා තියෙනවා. අන්න ඒ හැමදේම වෛදික ජ්‍යොතිෂයේ මූලධර්ම එක්ක සරලව පියවරින් පියවර බලමු. දැන් මුලින්ම අපි තේරුම් ගමු මේ සිකුරු මාරුව ඇත්තටම ධනු ලග්නයට වැදගත් වෙන්නේ ඇයි කියලා. ධනු ලග්නයට සිකුරු කියන්නේ 6 වෙනි සහ 11 වෙනි භාවවල අධිපතියා. ඒ කියන්නේ රැකියාව, සේවය, දෛනික වගකීම්, තරංගකාරීත්වය, ණය, ආදායම්, ලැබීම් සහ දිගුකාලීන බලාපොරොත්තු වගේ ජීවිතයේ වැදගත් අංශ ගණනාවක් සිකුරු නියෝජනය කරනවා. දැන් මේ සිකුරු ඇවිත් තියෙන්නේ කන්‍යා රාශියට, ඒ කියන්නේ ඔයාගේ 10 වෙනි භාවයට. වෛදික ජ්‍යොතිෂයේ 10 වෙනි භාවය කියන්නේ කර්මස්ථානය. ඒ කියන්නේ රැකියාව, වෘත්තීය ජීවිතය, සමාජයේ පිළිගැනීම, වගකීම් සහ ඔයා ගොඩනගන වෘත්තීය අනන්‍යතාවය ගැන කියන ඊටාම වැදගත් භාවයක්. හැබැයි මෙතන තියෙන වැදගත්ම තාක්ෂණික කාරණාව තමයි සිකුරු කන්‍යා රාශියේ නීච වෙනවා. ගොඩක් අය මේක අහලා රැකියාවට අවාසියක් වෙයි කියන හිතනවා. නමුත් බෘහත් පරාශර හෝරා ශාස්ත්‍රය සහ ඵලදීපිකාව පැහැදිලි කරන්නේ නීච වූ ග්‍රහයෙක්ගේ ප්‍රතිඵල තීරණය වෙන්නේ එයාගේ අධිපතිත්වය, භාවය සහ මුළු කේන්ද්‍රයම එක්කයි. ඒ නිසා මේ ග්‍රහ මාරුව එක පැත්තකින් විතරක් බලන්න බෑ. මේ කාලේ රැකියාවේ අලුත් වගකීම් ලැබෙන්න පුළුවන්. සමහර වෙලාවට වැඩ වැඩි වුණා වගේ දැනෙන්නත් පුළුවන්. හැබැයි ඒ වැඩි වගකීම් අනාගතයේ ලැබෙන පිළිගැනීමකට හෝ ඉදිරි ප්‍රගතියකට පදනමක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ කාලේ කරන කැපවීම ඉක්මනින් ප්‍රතිඵල නොදුන්නත් ඒක අපතේ යන කැපවීමක් කියලා හිතන්න එපා. තවත් වැදගත් කාරණයක් තමයි 10 වෙනි භාවය කියන්නේ කර්මය. ඒ නිසා මේ කාලේ ඔයාගේ විනය, වෘත්තීයමය හැසිරීම සහ අනිත් අය එක්ක වැඩ කරන විදිහ වෙනදාටත් වඩා වැදගත් වෙනවා. සමහර වෙලාවට ඔයා කරන පොඩි දෙයක්ම ලොකු අවස්ථාවකට දොර අරින්න පුරුවන්. ඔයාටත් මේ දවස්වල රැකියාවේ අලුත් වගකීමක් හෝ වෙනසක් දැනෙනවා නම් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. හැබැයි මෙතනින් පස්සේ තමයි වැදගත්ම කොටස. මේ සිකුරු මාරුව රැකියාවට, උසස් වීම වලට, ආදායමට, ව්‍යාපාරයට සහ සමාජයේ ඔයාගේ පිළිගැනීමට මොන වගේ බලපෑමක් ගේනවද? ඒ අතරින් ධනු ලග්නයක් විදිහට ඔයා වැඩිපුරම ප්‍රයෝජනයට ගන්න ඕන අවස්ථා මොනවද? අන්න ඒ ගැන අපි දැන් එකිනෙක ගැඹුරින් බලමු.
දැන් මේ ග්‍රහමාරුවෙන් ධනු ලග්නයක් විදිහට ඔයාට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ගැන බලමු. සිකුරු දැන් ගමන් කරන්නේ ඔයාගේ 10 වෙනි භාවයේ. ඒ නිසා රැකියාව, වෘත්තීය ජීවිතය සහ සමාජයේ ඔයාගේ පිළිගැනීම ගැන වෙනස්කම් දැනෙන්න පුළුවන්. සමහර අයට අලුත් වගකීමක්, අලුත් තනතුරක් හෝ තමන්ගේ හැකියාව පෙන්වන්න අවස්ථාවක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. 11 වෙනි භාවයේ අධිපති සිකුරු කර්මස්ථානයට පැමිණෙන නිසා කරන වැඩ හරහා ආදායම් වැඩි කරගන්න අවස්ථාත් මතුවෙන්න පුළුවන්. හැබැයි මේ කාලේ ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවට වඩා කරන වැඩේ ගුණාත්මක භාවය ගැන අවධානය යොමු කරන එක වඩා වැදගත්. රැකියාවේ ජ්‍යෙෂ්ඨයන්, ප්‍රධානීන් හෝ ව්‍යාපාරික සම්බන්ධතා එක්ක කටයුතු කරනකොට ඉවසීමෙන් සහ වෘත්තීයමය විදිහට වැඩ කරන එක හොඳයි. සමහර වෙලාවට මේ කාලේ ඔයා ගොඩනගන හොඳ නම ඉදිරියේදී ලොකු අවස්ථාවකට හේතුවක් වෙන්නත් පුළුවන්. බෘහත් පරාශර හෝරා ශාස්ත්‍රයේ මූලධර්මානුව 10 වෙනි භාවය කියන්නේ කර්මයේ ප්‍රතිඵල පෙන්වන ප්‍රධාන භාවයක්. ඒ නිසා මේ කාලයේ කරන කැපවීම සහ විනය ඉදිරියේදී හොඳ ප්‍රතිඵල ගෙනෙන්න ඉඩ තියෙනවා. ඔයාටත් මේ දවස්වල රැකියාව, ව්‍යාපාරය හෝ වෘත්තීය ජීවිතය ගැන අලුත් වෙනසක් දැනෙනවා නම් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. ඉතින් මේ හැමදේම එකට ගත්තම මේ සිකුරු මාරුවෙන් ධනු ලග්නයක් විදිහට ඔයා වැඩිපුරම ප්‍රයෝජනයට ගන්න ඕන අවස්ථා සහ අවධානයෙන් ඉන්න ඕන කරුණු මොනවද කියලා දැන් අපි කෙටියෙන් සාරාංශ කරලා බලමු. ඉතින් ධනු ලග්නයක් විදිහට මේ සිකුරු මාරුව ගැන දැනගන්න ඕන ප්‍රධාන කරුණු තමයි අපි අද කතා කළේ. මතක තියාගන්න මේ ප්‍රතිඵල ලග්නය පදනම් කරගෙන කරන සාමාන්‍ය විග්‍රහයක්. ඔයාට ජන්ම කේන්දරයේ තියෙන ග්‍රහ පිහිටීම්, දශා භුක්ති සහ අනිකුත් යෝගානුව මේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුරුවන්. ඔයාට මේ වීඩියෝ එක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් ඔයාගේ අත්දැකීම බෙදා ගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාගේ හැම කමෙන්ට් එකක්ම කියවන්න උත්සාහ කරනවා. පුළුවන් හැම වෙලාවකම ඔයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නත් උත්සාහ කරන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා වෛද්‍යක ජ්‍යොතිෂය ගැන මේ වගේ විග්‍රහයන් දිගටම බලන්න channel එක subscribe කරලා bell එකත් on කරගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු.